බුදුබණ පාදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදකට සැනසීම බුදුබණ පාදයක් සවන වැකේවා බුදුගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැතූ සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට කුරුම බුදුබණ පාදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා හිමි පිළිරුවකින් ගලන
සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සාදු 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 සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක ප්‍රදේශීය බලපිටිය ප්‍රදේශීය බේරතුළු විහාරස්ථානයේ ඇතුළු විහාරස්ථාන ගණනාවකින් මේ සඳහා ගෞරවනීය මහා සංඝරත්නය විශාල ප්‍රමාණයක් වැඩම කොට තිබෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා
පඬිත හාමුදුරුවන් වහන්සේලා, විහාරාධිපති වහන්සේලා, ආචාර්යයන් වහන්සේලා ගොඩක් වැඩ ඉන්නවා. ඒ ඔක්කොම ස්වාමීන් වහන්සේලාගේ නම් මේ මොහොතේ සිහිපත් කිරීමට නොහැකි වීම පිළිබඳව ප්‍රථමයෙන් සමාව වචනීය කරමින් මේ මොහොතේදී මේ පින්කම සිද්ධ කිරීමට අරමුණක් කියන එක මම කෙටියෙන් සිහිපත් කරන්න. ඒ ගම්පහ යක්කල ගල්තොට මුල්ල පාරි පදිංචි ජේම්ස් සංඝසතු දානමය පින්කමක් පූජා කිරීමට මේ අත්යන් සියලු කටයුතු සංවිධානය කරන්නට යෙදුණා. ඉතින් ඒ සංවිධාන කටයුතු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි ඒ විශේෂඥ වෛද්‍ය අපහිතවත් ලායන්ගා මහත්මිය, ඒ වගේම අපහිතවත් කල්යාණ මිත්‍ර සහෝදර අපේ තෙපුල් ශ්‍රීනික මැතිතුමන් ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් ඥාතීන් එකතු කරගෙන මේ උදාාරතර පින්කම මේ මොහොතේ සිද්ධ කරන්නට යෙදෙන්නේ. ඉතින් මේ පින්කම සිද්ධ කරන්නට අරමුණ වන්නේ ජේබිස් මහත්මයාගේ 80 වෙනි ජන්මදිනය නිමිති කරගෙන එතුමන්ට සිද්ධ කරන ආශිර්වාදාත්මක පින්කම. ඉතින් ඒ වගේම තමයි පෙබරවාරි මාසේ 14 වෙනි දින අපි සෝමාවතියේ විශාල පින්කමක් සිද්ධ කරන්න යෙදුණා. හිතනදී 80ක් සිද්ධ කරන්න යෙදුනේ. මේ පින්කම සිද්ධ කරන්න යෙදුනේ අපේ තුමිනීතා උපාසකම්මගේ 80 වෙනි ජන්මදිනය නිමිති කරගෙන. තෙපුල් මහත්මයාගේ මෞතුමියගේ පින්කම 80 වෙනි ජන්මදිනය නිමිති කරගෙන පින්කම සෝමාවතියේ සිද්ධ කරන්න යෙදුණා. ඉතින් මේ මාසයේදී අද දිනේදී ජන්මදිනය සමරන ලායන්ගා මහත්මියගේ පියතුමන්ගේ 80 වෙනි ජන්මදිනය නිමිති කරගෙන අප විහාරස්ථානීය මුල් කරගෙන මේ පින්කම සංවිධානය කරන්නට යෙදුණා. ඉතින් මේ පින්කම සේරුවාවිල පැත්තේ කරමු කියලා කිව්වනම් ඒකටත් කැමති වෙනවා. මම ඉතින් ඕක කියන්න ගියේ නැහැ කිව්වනම් මම තමයි අමාරු වෙන්නේ. ඒ නිසා පෙසෝමාවතියේ පින්කමේදී 175ක් අති විශාල ධනස්කන්ධයක් වියදම් කළේ පින්කමේ වැඩි කොටසක් ඒ මෞතුමියට ආශිර්වාද කරලා අපේ තෙපුල් මහත්මයා ලාංගා මහත්මිය කටයුතු සිද්ධ කරා. ඉතින් අද දවසේ ලාංගා මහත්මියගේ පියතුමන්ට ආශිර්වාද කරලා මේ පින්කම මේ ස්ථානයේ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදුක්‍යමු ගෞරවයෙන් භක්තියෙන් සදහැ සිටින් යුක්තව පිළියෙල කරගන්නට යෙදුණු දාන වස්තුවේ අග්‍රභාගය අමාමෑණී ශාන්තිනායක ලෞතර බුදු පියාණන් වහන්සේගේ අනේකෝ බුද්ධ ගුණයන් උදෙසා පූජා කරමු. පූජා වේවා කියන උදාර පවිත්‍ර චේතනාවෙන් අප සමග එකට ගාථාවන් කියමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු. ඉතිපිසෝ භගවා අරහං